stuck. මට මොකද පේන්නේ නැහැ මම කරනවා නැති. recording එක කරනව වෙනවනේ. නේ? එන අවුලන්නේ නැහැ. කැමරා එකේ බ්ලර් එකක් නැහැ. හරි. මේ අද 360 ඒ වගේම දවස් 20යි මාස දවස් 20යි පාඩම් 18යි ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපි කරනවා අද ව්‍යවසායකත්වයේ කොටස. ඒ කියන්නේ දවස් 20කින් පාඩම් 18ක් ආවරණය කරන අපේ වැඩපිළිවෙලේ මොකද්ද පළවෙනි අදියර? ව්‍යාපාර සංවිධාන. ඒතර ව්‍යාපාර සංවිධානයක අපි ඊට කලින් දවසේ කතා කරලා ඉවර කරලා තියෙනවා. ඒකේ සමුපකාර දක්වා අපි ඉවර කරලා තියෙනවා. ඒතකොට එතනින් එහාට අවශ්‍ය සියලුම දේවල් රෙකෝඩින් පහසුකම් ඔයාලට අපිට කතා කරලා ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේම අද ෆ්‍රී ඔයාලට සියලුම පාඩම සම්පූර්ණයෙන් ආවරණය වෙන ව්‍යවසායකත්වයේ කියන කොටස ඔයාලට අද ඔක්කොම ලැබෙන්න සලස්වනවා ෆ්‍රී. හරිද? ඒතර ඔයාලට අද ව්‍යවසායකත්වයේ කොටස කොහොමද එන්නේ? මොන වගේ දේවල්ද ව්‍යවසායකත්වයේ තියෙන්නේ? ඒ සියලුම දේවල් අද අපිට කතා කරලා මේ දේවල් ටික කරගන්න පුළුවන්. පැහැදිලිද? right. පාඩමට ගියොත් පුතේ ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය. මොකද්ද මේ ව්‍යවසායකත්වය කියලා පුතේ අපි මේ කතා කරන්නේ? ව්‍යවසායකත්වය කියලා අපි කතා කරන්නේ මොකක්ද? පුතේ ව්‍යවසායකත්වය කියලා අපි කතා කරන්නේ අපිට තියෙනවද පුතේ මෙහෙම දෙයක්. අලුත් දෙයක් ඉදිරිපත් කිරීම. නව දෙයක් ඉදිරිපත් කරන එක. අලුත් දෙයක්. එතනදී අපිට පුතේ පරිසරයේ තියෙන දේවල් අපි අඳුර ගන්නවා. මොකද්ද කරන්න ඕන? පරිසරයේ තියෙන දේවල් අපි අඳුර ගන්නවා. අන්න එතන පරිසරයේ තියෙන දේවල් අඳුනා ගැනීමත් එක්ක අපි ඒවා අපිට ලාභදායී විදියට අපි ඒවා පරිවර්තනය කර ගන්න ඕන. ඔන්න ඔය ක්‍රියාවලියක් තියෙන ව්‍යවසායකත්වය කියන්නේ. එතකොට එහෙන් බැලුවොත් ව්‍යවසායකත්වයේ නිර්වචනය අපිට ගොඩනගා ගන්න පුළුවන් පුතේ. පාරිසරික අවස්ථා නිර්මාණශීලීව උකහා ගනිමින්. මොකද? පාරිසරික අවස්ථා නිර්මාණශීලීව උකහා ගනිමින්. බලමු. පාරිසරික අවස්ථා නිර්මාණශීලීව උකහා ගනිමින්. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට අවදානම් දරමින් නවෝත්පාදනයේ යෙදීම ව්‍යවසායකත්වයේ ලෙස හඳුන්වයි. බලමු මේ මොකද්ද කියන්නේ කියලා. බලමු. ඔන්න හිතන්න පාරිසරික අවස්ථා නිර්මාණශීලීව උකහා ගනිමින්. ඒ කියන්නේ පුතේ පරිසරයේ අපිට දකින්න තියෙන හරිද? පරිසරයේ දකින්න තියෙන අවස්ථා හඳුනා ගන්න ඕන. මොකද්ද? අවස්ථා හඳුනා ගන්න ඕන. ඒ කියන්නේ අපිට මොනවද පුතේ මෙන්න මේ වටපිටාව අභ්‍යන්තර බාහිර පරිසරය දිහා බැලුවම මොනවද අපිට මෙන්න මේ දේ තියෙන දේවල් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් දේවල් මොනවද? ඒක පැහැදිලිද? මං කියන්නේ අපි බලන්න ඕන අවට වටපිටාව. ඒ වටපිටාව බැලීමත් එක්ක අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ? වාසි පැත්ත මොනවද? නේ අපිට වාසිදායක දේවල් මොනවද තියෙන්නේ? අන්න ඒකට තමයි කියන්නේ පරිසරයේ දකින්න තියෙන අවස්ථා හඳුනා ගන්න ඕන. මුලින්ම කරන්න පරිසරයේ තියෙන අවස්ථා හඳුනගන්න. අන්න ඒ දේවල් පාවිච්චි කරන්න ඕන පුතේ මොකටද? මිනිස් අවශ්‍යතා හා උවමනා. මිනිස් අවශ්‍යතා හා උවමනා මොනව කරන්නද? තෘප්තිමත් කරන්න.
මිනිස් අවශ්‍යතා හා උවමනා මොනව කරන්නද? තෘප්තිමත් කරන්න. ඒ වගේම පරිසර අවස්ථා හඳුනාගෙන ඒව මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒක ව්‍යවසායකත්වයේ කියලා අපිට ගන්න බෑ. හේතුව තමයි ව්‍යවසායකත්වයේ කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක්. එතන පුතේ අපිට දකින්න තියෙනවා මොකද්ද? නිකන් නෙමේ තෘප්තිමත් කරන්නේ. එයා අවදානම් දරනවා. මොකද්ද කරන්නේ? අවදානම් දරනවා. එයා මොනවද කරන්නේ පුතේ? අවදානම් දරනවා. අවදානම් දරුව කියන විතරක් මදි. ඒ අවදානම් මොනවද කරන්නේ? කළමනාකරණය කරනවා. අවදානම් මොනවද කරන්නේ? කළමනාකරණය කරනවා. ව්‍යවසායකයා එන හැම අවදානමම බාරගන්නේ නැහැ. ව්‍යවසායකයා මොකද්ද පුතේ කරන්නේ? එයාට තියෙන අවදානම් වලින් එයාට වඩාත් ලාභදායී එක තමයි එයා තෝරගන්නේ. එයා වැඩියෙන් අවදාන ගොඩාක් අවදානමක් තියෙන දෙයක් කරන්නේත් නැහැ. එයා අවදානන් ටික ලස්සනට පෙළගස්සලා එයා මොකද පුතේ කරන්නේ? එයා ඒ අවදාන වලින් එයාට වැඩිපුරම ප්‍රයෝජනයට ගන්න පුළුවන් එක තමයි එයා පාවිච්චි කරන්නේ. අන්න ඒකට තමයි අවදානම් කළමනාකරණය කරනවා කියන්නේ. ව්‍යවසායකත්වය කියන්නේ අන්න ඒක. නැතෝ වෙන මොකොත් නෙමෙයි. ඒ වගේම පුතේ පරිසරයේ අවස්ථා හඳුනාගත්තා මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්න එයා මොකද කරන්නේ? අවදානම් කළමනාකරණය කළා නව්‍යතා සම්පාදනය කරන. මොකද්ද? නව්‍යතා සම්පාදනය කරන. මොකද නව්‍යතා සම්පාදනය කියලා කියන්නේ? පුතේ නව්‍යතා සම්පාදනය කියලා අපිට දකින්න තියෙන්නේ අලුත් දෙයක් ඉදිරිපත් කිරීම, නව දෙයක් ඉදිරිය, නව ව්‍යාපෘතිය, නව භාණ්ඩයක්, නව සේවාවක්, අලුත් දෙයක් සමාජයට දෙනවා, අලුත් දෙයක් පාරිභෝගිකයට ඉදිරිපත් කරනවා, අන්න නව්‍යතාවයක් ඉදිරිපත් කරනවා. අන්න එතනදී පුතේ හොඳට මතක තියාගන්න මිනිස් අවශ්‍යතා හා උවමනා වෙනුවෙන් තමයි මොනව කරන්නේද? මෙන්න මේ අවස්ථාව හඳුනගෙන අවදානම් දරලා නව්‍යතා සම්පාදනය කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. නිකන් ව්‍යාපාරයක් පටන් ගන්න එක ව්‍යවසායකය නෙමෙයි. මම මේ අලුත් දෙයක් තියෙන දෙයක් ඔහේ කරගෙන යනවා. ඒ ව්‍යවසායකත්වය නෙමෙයි. ව්‍යවසායකෙක් වෙනවා අලුත් දෙයක් සමාජයට අලුත් දෙයක් ඉදිරිපත් කරනවා. පාරිභෝගිකයට අලුත් දෙයක් දෙන්න ඕන. එහෙම දුන්නොත් විතරයි එතන ව්‍යවසායකත්වය කියන අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේ මොකද ව්‍යවසායකත්වය කියන්නේ? පරිසරයේ තියෙන අවස්ථාව හඳුනා ගන්න ඕන. අපිට වාසි වෙන දේවල් මොනවද? ඒකෙන් මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්න ඒ අපි ගන්න දේ අවදානම් දරන්න ඕනේ. ඒ අවදානම නිකන් දරලා හරියනවද? නෑ. ඒ අවදාන පුතේ දරන්න ඕන කොහොමද? අපිට වඩාත් ලාභදායී එක. ඒ කියන්නේ අපිට ඕන එක කරගෙන හරියන්නේ නෑ. තියෙන හැම මගුලම ගත්තොත් එතන ව්‍යවසායකත්වයක් නෑ. එතකොට අපි ගන්න ඕන මොකද්ද? එතනින් වඩාත් ලාභදායී එක. අපි ඒකට කියනවා අවදානම් කළමනාකරණය කරනවා. ඒ වගේම නව්‍යතා සම්පාදනය කරනවා. අන්න ඒ ක්‍රියාවලියට අපි කියන මොකක් කියලාද? ව්‍යවසායකත්වය කියලා. ටියුට් එකට යන්න. පරිසර අවස්ථා නිර්මාණශීලීව උකහා ගනිමින් මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට අවදානම් ධර්මය. ඒතකොට අවදානම් ධර්මින් කියන එක අපිට වෙනස් කරගන්න පුළුවන් තව කොහොමද? අවදානම් කළමනාකරණය කරමින්. අවදානම් කළමනාකරණය කරමින් නවෝත්පාදනයේ යෙදීම අපි කියනවා මොකද පුතේ? ව්‍යවසායකත්වය කියලා. පැහැදිලිද? right. ඊට පස්සේ මෙහෙම එකක් තියෙනවා. ව්‍යවසායකයා කියන්නේ කවුද? ව්‍යවසායකත්ව ක්‍රියාවලිය කරන කෙනා. අපි මෙන්න මේ කතා කරපු ක්‍රියාවලිය තියෙනෝනේ. මොකද ක්‍රියාවලිය? පරිසරයේ අවස්ථා හඳුනගෙන මිනිස් අවශ්‍යතා වෙනුවෙන් අවදානම් කළමනාකරණය කළා නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වය. අන්නේ ව්‍යවසායකත්වය කරන කෙනා කවුද? ව්‍යවසායකයා. මෙන්න මේ ක්‍රියාවලිය කරන කෙනා කවුද පුතේ? ව්‍යවසායකයා. කරන කෙනා කවුද පුතේ? ව්‍යවසායකයා කියලා අපි කතා කරා. පැහැදිලිද? right. සර් මේකෙදි හොඳට මතක තියාගන්න මේ පාඩමෙන් අහන ඕන ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න පුළුවන්. අද මේ පාඩම හරියට ඔයාලා ඉගෙන ගත්තොත්. පැහැදිලිද? ව්‍යවසායකයාගේ කාර්ය මොනවද? කාර්යයන් මොනවද? ව්‍යවසායකයා නිකන් එක්කෙනෙක්ද? නෑ. එයාට තියෙන වැඩ ටිකක් මොනවද? එයාට පුළුවන් පරිසරයේ ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම හා ප්‍රයෝජනය ගැනීම. ව්‍යවසායකයා වුණාම මොකද්ද කරන්න ඕන? මොකද්ද?
ව්‍යාපාර අවස්ථාව හඳුනගෙන ඒව ප්‍රයෝජනෙ ගන්න ඕන. අපි කතා කරේ නිර්වචනෙත් තියෙන මොකද්ද? නිර්වචනෙත් තියෙන මොකද්ද? පරිසරයේ අවස්ථා හඳුනා ගන්න ඕනේ. ඒව ව්‍යාපාරයක් බවට පත් කර ගන්න ඕන. අන්න ඒක තමයි ප්‍රයෝජන ගැනීම කියන්නේ. නිකම්ම මේ අවස්ථාව තිබිලා නිකන් ඉන්නව නෑ ව්‍යවසායකෙන් නෙමෙයි. ඒව මොකද කරන්න ඕන පුතේ? ප්‍රයෝජනයට ගන්න ඕනේ. ප්‍රයෝජන ගත්තොත් විතරයි මොකද්ද ව්‍යවසායකත්වයේ විදියට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ නිෂ්පාදන සාධක සංයෝග කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය මේ ව්‍යවසායකයා නිකන් ඉන්නේ නැහැ. අවස්ථාව හඳුනාගත්තා. අවස්ථාව හඳුනාගෙන ඒ අවස්ථාව ඉෂ්ට කරගන්න උදාහරණයක් ගත්තොත් හරිද? පරිසරයේ අවස්ථාවක් දකින්න කොරෝනා බෙහෙත. ඔන්න කොරෝනා බෙහෙතක් ඕන බෙහෙතක් දකින්න. හැබැයි කොරෝනා බෙහෙතක් මේ වෙනකන් කවුරුවත් ඉදිරිපත් කළා නැහැ. හිතන්න. ඔන්න අවස්ථාව හඳුනගන්න. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන. මිනිස්සුන්ට බෙහෙත දෙන්න ඕන. අන්නේ බෙහෙත හදන්න මොකද්ද කරන්නේ? කොරෝනා පැණියක් හදනවා. ඒ පැණිය හදන්නේ කොහොමද? අවට තියෙන අමුද්‍රව්‍ය ඔක්කොම එකතු කරලා මෙන්න මේ ප්‍රොඩක්ට් එක හදනව නේද? මේ නිෂ්පාදිතය ගොඩනගනව නේද? මෙන්න මේ නිමවුම නිෂ්පාදනය කරනව නේද? අන්න ඒක තමයි කියන්නේ මොකද්ද පුතේ? මොකද නිෂ්පාදන සාධක සංයෝග කරමින් මොකක් කරන්නේ? නිෂ්පාදන සාධක සංයෝග කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවීම කියලා කියන්නේ. පැහැදිලිද? ඊට පස්සේ තියෙනවා නව්‍යතා සම්පාදනය. නව්‍යතා සම්පාදනය කියන්නේ මොකද? සම්පත් ටික පාවිච්චි කරලා අලුත් දෙයක් ඉදිරිපත් කරන්නේ. මොකද? සම්පත් ටික පාවිච්චි කරලා අලුත් දෙයක් ඉදිරිපත් කරන එකට පුතේ අපි කියන මොකක් කියලාද? මොකක් කියලාද පුතේ? නව්‍යතා සම්පාදනය. අවදානම් දැරීම. එහෙම නැත්නම් අවදානම් දර ව්‍යවසායකයා කොයි වෙලේත් අවදානම් දරනවා. ඇයි ඒ? ව්‍යවසායකයා කියන්නේ නිකන් ඉන්න මිනිස්සෙක් නෙමෙයි. ඕනම අවදානම බාර ගන්නවා. හැබැයි මේ පාඩුදායි අවදානම් බාර ගන්නවද? නැහැ. අවදානම් පෙළගස්සල යාට වඩාත්ම ලාභදායී එක තමයි යා තෝරගන්නේ. පැහැදිලිද? යාට තියෙන අවදානම් වලින් යාට වැඩියෙන්ම ලාභදායී මොකක්ද කියලා බලලා තමයි යා තෝරගන්නේ. නැතුව මේ තියෙන හැම එකම යා ව්‍යවසායකයා බාර ගන්නෙ නෑ. එයා බාර ගන්න බෑනේ. මොකද එහෙම වුණොත් එයාට පාඩු වෙනවා. එයා හොඳට හිතලා බලලා තියෙන දේවල් හොඳට කල්පනා කරලා තමයි වැඩේ කරන්නේ. ඒ කියන්නේ එයාට වඩාත් ලාභදායී එක තමයි එයා තෝරගන්නේ. පැහැදිලිද? right. එකපාරට ඩිස්කනෙක්ට් දැන් මේකේ ලයිව් දෙන එක නවත්තලා මේක හරියන්නේ ඒක විරෝධයක් වෙන්නේ මම පාඩම කරනවා මේ OBS එකෙන් රෙකෝඩ් දෙනවනේ OBS එකෙන් රෙකෝඩ් දෙලා ඒක ඊට පස්සේ අපි දාන්න ස්ටොප් කරන්න නෑ විරෝධ කරගෙන හොඳ අර මම zoom කරන්නේ මොකද තෝරන හොඳ විච් OBS එකෙන් දාන්න ඕකේ මොකද එන් කරේ නෑ නේ හරි හරි මේ ඊට පස්සේ මොකක්ද තියෙන්නේ ව්‍යවසායකත්වයේ වැදගත්කම මොකද්ද මේ ව්‍යවසායකත්වයේ වැදගත්කම ව්‍යවසායකත්වය කියන්නේ පුතේ ඒක නිකම්ම නිකන් සංකල්පයක් නෙවෙයි ඒක මේ ව්‍යාපාර කියන දෙයට ගොඩක්ම වැදගත් වෙන සංකල්ප ඒක නැත්තම් ඇත්තටම ව්‍යාපාරයක් ඉස්සරහට යන්න හරි අමාරුයි හරිද ව්‍යවසායකත්වය කියන concept එක සංකල්පය නැත්තම්
ව්‍යාපාරයක වශයෙන් දියුණු වීම එහෙන අමාරු දෙයක්. තියෙන දෙයක් කොහේ කරගෙන ගියාම කියලා දියුණු වෙන්නේ නැහැ. අලුත් දේවල් ඉදිරිපත් කරනවා. අන්න ඒක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. ඒතර වේගයෙන් වෙනස් වන ලෝකයේ වෙනස් වීම වලට ප්‍රතික්‍රියා දැක්විය හැකි. කියන්නේ ව්‍යවසායකත්වය මගින් ඉක්මනින් වෙනස් වෙන තැන්වල ඒ වෙනස්කම් වලට ඉක්මනින් ප්‍රතිචාර දෙන්න පුළුවන්. හැකි නව්‍යතා සෙවිය හැකි ව්‍යවසායකින්ගේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ වේගයෙන් වෙනස් වෙන ලෝකයේත් එක්ක අලුත් දේවල් ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම ඒ වෙනස් වීම වලට ප්‍රතික්‍රියා දක්වන්නත් ඕන. මොන ප්‍රශ්නයාවත් මොන ගැටලුවාවත් ඒකට ක්ෂණික පිළිතුරක් දෙන්න ව්‍යවසායකත්වය කියන එක ඕන වෙනවා. මොන ප්‍රශ්නයාවත් වෙළඳ පොලේ මොන දේ වුණත් සමාජයේ මොන දේ වුණත් ඒකට විසඳුමක් දෙන්න අනිවාර්යෙන් කාටද ඕන? ව්‍යවසායකත්වය කියන එක ඕන. තරගකාරී ව්‍යාපාරී ලෝකයේ තුල රැඳී සිටීම සඳහා නව්‍යතා බිහි කිරීම අවශ්‍යතාව. මේ ව්‍යාපාර ලෝකයේම තරගකාරී. ඇයි ඒ? දකින තැන තරගයක් තියෙනවා. දකින තැන අපිට ව්‍යාපාර දකින්න තියෙනවා. ඒ ව්‍යාපාරات එක්ක තියෙන දේම ටික හිමේම කරගෙන ගියොත් එතන දියුණුවක් නෑ. එකම තැන හැමදාම තියෙන්නේ. අන්න ව්‍යාපාර දියුණු කරන්න නම් ව්‍යාපාරයේ ලොකු තැනකට ගෙනියන්න නම් අපි මොකද කරන්න ඕනද? මොකද කරන්න ඕන? අන්න අලුත් දෙයක් ඉදිරිපත් කරන්න ඕන. ඒ අලුත් දේ ඉදිරිපත් කිරීම මත තමයි මොකක් වෙන්නද පුතේ? මොකක් වෙන්නද? ව්‍යාපාර වේගයෙන් තරගයට සාර්ථකව මුහුණ දෙන්නේ. වෙනස් වෙන ලෝකයේ නායකත්වය දිය හැකි ව්‍යවසායකින්ට. ඒ වගේම හොඳට බලන්න ලෝකයේ ප්‍රධාන පෙළේ ධම්මික පෙරේරා, දිලිප් ජයවීර, නේ මාස්ටර් පොටර් වගේ ප්‍රබල ව්‍යාපාරිකයෝ තමයි මේ ලෝකෙට නායකත්වය දෙන්නේ. ඇයි ඒ කට්ටිය ප්‍රබල ව්‍යවසායකයෝ. ලංකාවේ දැන් දිලිප් ජයවීර, මාස්ටර් පොටර්, ඊට පස්සේ ධම්මික පෙරේරා කියන්නේ කෙලින්ම කවුද? ලංකාවේ කට්ටිය. ඒ ලංකාවේ කට්ටිය මුළු ලෝක අල්ලලා තියෙනවා. ලෝකයක් අල්ලලා තියෙනවා. ඒ ලෝකයක් අල්ලලා තියෙන මෙන්න මේ ව්‍යවසායකත්වයත් එක්ක. පැහැදිලිද? ව්‍යවසායකත්වයත් එක්ක. ඒ ලෝකෙට ඉස්සරහට යන්න නම් අනිවාර්යයෙන් මොකද වෙන්න ඕන? ප්‍රබල නායකින් බවට පත් වෙන ව්‍යවසායකත්වයත් එක්ක. ඒ ලෝකේ අපිට දැන් ප්‍රබල තන ධම්මික පෙරේරා වගේ ව්‍යාපාරිකයෙක් ගත්තට පස්සේ හරිද? ඒ වෙනස් වෙන හැමතැනත් එක්කම මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ අපිට පේන්න තියෙන. මේ අපිට පේන්න දකින්න තියෙන දෙයක්. නේ? එතකොට හොඳට මතක තියාගන්න ව්‍යවසායකත්වයත් එක්ක වෙනස් වෙන ලෝකයට අලුත් දේවල් දෙන්නේ කවුද? නායකත්වය දෙන්නේ කවුද? ව්‍යවසායකයෙක්. නවෝත්පාදන තුළින් බිහිවන නව භාණ්ඩ හා සේවා තුළින් මිනිසාගේ ජීවන තත්ත්වය උසස් කරන්න පුළුවන්. හැමදේම එකම දේ පරිභෝජනය, හැමදාම එකම දේ පාවිච්චි කරන, හැමදාම එකම දේ පරිභෝජනය කරන. වැඩක් තියද? නෑ වැඩක් නෑ පුතේ. හැමදාම එකම දේ පරිභෝජනය කිරීමත් එක්ක මොකද වෙන්න පුළුවන්? කිසිම දියුණුවක් නෑ. ජීවන තත්ත්වයේ ඒ විදියටම තියෙන්නේ. දැන් ව්‍යවසායකත්වයත් එක්ක අලුත් දේවල් බිහි වෙනවනේ. ඒතර පාරිභෝගිකයෙක් විදිහට අලුත් දේවල් පරිභෝජනය කරන්න පුළුවන්. අන්නේ අලුත් දේවල් පරිභෝජනය කිරීමත් එක්ක මොකද කරන්න පුළුවන් පුතේ? පුද්ගල ජීවන තත්ත්වය උසස් කරන්න පුළුවන්. ඒ වගේම පවතින සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීමට විවිධාංගීකරණීය ව්‍යාපාර ඇති කිරීමේ අවශ්‍යතාවය. ඒ කියන්නේ පවතින සම්පත් හිඟයිනේ. මේ හිඟ සම්පත් කාර්යක්ෂමව පාවිච්චි කරන්න ඕනේ. මේ හිඟ සම්පත් කාර්යක්ෂමව පාවිච්චි කරන්න නම් හොඳට මතක තියාගන්න එක ව්‍යාපාර වලට යොමු කරන්න ඕන. විවිධාංගීකරණයක් තියෙන එක දේවල් වලට යොමු කරන්න. අන්නේ එක දේවල් වලට යොමු කිරීමත් එක්ක මොකද පුතේ කරන්න පුළුවන්? අලුත් නිෂ්පාදිත අලුත් දේවල් මේ පොඩි සම්පත් වලින් අපිට ඉදිරිපත් මේ හිඟ සම්පත් වලින් අලුත් දේවල් විවිධාංගීකරණීය ව්‍යාපාර බිහි කරන්න පුළුවන්. මේ කියන්නේ එක ව්‍යාපාර. හැබැයි ඒ ඔක්කොම මොනවද තියෙන ව්‍යවසායකත්වය කියන එක තියෙනවා. ඒ වගේම මොකද වේගෙන් වෙනස් වෙන ව්‍යාපාර පරිසරය තුළ සාර්ථක ව්‍යාපාර කරගෙන යන. ව්‍යාපාර පරිසරය ඉක්මනින් වෙනස් වෙනවා. අද තියෙන එක නෙමෙයි හෙට තියෙන එකට මේ අනිද්ද වෙන්නේ. ඒ වෙනස් වීම වලට ශනිකව මුහුණ දෙන්න ඕන. නේ? වෙනස්කම් වලට ශනික පටස් මුහුණ දෙන්න ඕන. අන්න ඒ මුහුණ දීමත් එක්ක ව්‍යවසායකත්වය කියන කෝණ වෙලා තියෙනවා. ඒ වගේම නව ව්‍යාපාර හරහා රැකිය අවස්ථා බිහි කරන්න පුළුවන්. ව්‍යවසායකත්වයේ අවසාන ප්‍රතිඵලය අලුත් ව්‍යාපාරයක් බිහි කරන එක. ව්‍යවසායකත්වයේ අවසාන ප්‍රතිඵලය නව ව්‍යාපාරය. ඒ නව ව්‍යාපාරයත් එක්ක මොකද වෙන්නේ පුතේ? අලුත් ව්‍යාපාර බිහි වෙනවා කියලා කියන්නේ ඒ පුද්ගලයින්ට එක රැකිය අවස්ථා බිහි වෙනවා කියන එක. ඒකත් හොඳට මතක තියාගන්න. එයාගේ ආර්ථික වර්ධනය කර ගැනීමට මොකද්ද?
ආර්ථිකය වර්ධනය වෙන්න නම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙනවා. දළදේශීය නිෂ්පාදිතය දියුණු වෙන්න ඕන. දළදේශීය නිෂ්පාදිතය අඛණ්ඩව වැඩි වෙන්න ඕන. ඒ දළදේශීය නිෂ්පාදිතය අඛණ්ඩ වැඩි වීමත් එක්ක මොකද වෙන්නේ? දළදේශීය නිෂ්පාදිතය අඛණ්ඩ වැඩි වීමත් එක්ක ආර්ථිකය වර්ධනය වෙනවා. ඒ ආර්ථිකයේ වර්ධනය වීම වෙන්නේ මොකක් නිසාද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය නිසා. බලන්න. දළදේශීය නිෂ්පාදිතය වැඩි වෙන්නේ මොකද්ද? දළදේශීය නිෂ්පාදිතය වැඩි වෙන්නේ භාණ්ඩ හා සේවා නිපදවීම ප්‍රමාණය වැඩි වුණොත්. භාණ්ඩ හා සේවා නිපදවීම ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ දළදේශීය නිෂ්පාදිතය අඛණ්ඩව වැඩි වෙනවා. දළදේශීය නිෂ්පාදිතය වැඩි වෙනවා කියලා කියන්නේ ආර්ථිකය වර්ධනය වෙනවා. අන්න ආර්ථිකය වර්ධනය කරගන්න නම් ව්‍යවසායකත්වයේ තුලින් අලුත් භාණ්ඩ හා සේවා හඳුන්වලා දෙන්න ඕන. අන්නේ භාණ්ඩ හා සේවා හඳුන්වා දීමත් එක්ක ආර්ථික වර්ධනයක් දක්වා දියුණු කරන්න පුළුවන්. ආර්ථික සංවර්ධනය සහ තිරසර සංවර්ධනය උදා කර ගැනීමේ අවශ්‍යතාවය. අන්න ආර්ථික සංවර්ධනය තිරසර සංවර්ධනය කියන්නේ ව්‍යවසායකත්වයත් එක්ක සම්පත් පාවිච්චි කරන්නේ නාස්ති කරනවද? නෑ පුතේ. සම්පත් අර පිළිපැස්මෙන් පාවිච්චි කරලා පුද්ගල ජීවන තත්ත්වය උසස් කරලා සම්පත් පරිභෝජනය අඩු කරලා මානව සුභ සාධනයක් ඇති කරනවා. පැහැදිලිද? අන්න එතනින් ආර්ථික වර්ධනය හා තිරසර සංවර්ධනයක් උදා වෙනවා. හරි. ව්‍යවසායකත්වය හා ව්‍යාපාර අතර සම්බන්ධතාවය. ව්‍යවසායකත්වය හා ව්‍යාපාර අතර සම්බන්ධතාවය. හරි. ව්‍යවසායකත්වය හා ව්‍යාපාරය අතර සම්බන්ධතාවය ගත්තොත් ව්‍යවසායකත්වය හා ව්‍යාපාර අතර සම්බන්ධතාවය ගත්තොත් ඒක ඇදෙන්නේ මෙන්න මෙහෙම. හරි බලන්න. හරි බලන්න. ව්‍යාපාරය ව්‍යවසායකත්වය කියන දෙකම එකම මේ දේ කරනවා. ව්‍යවසායකත්වයයි ව්‍යාපාරයයි කියන දෙකම එකම දේ කරනවා. මොකද කරන්නේ? බලන්න. ව්‍යාපාරات මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කර. මොකද කරන්නේ? දෙගොල්ලොම මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සිද්ධ කරන. දෙගොල්ලෝ මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කර. ඊට පස්සේ මොකද කරන්නේ? දෙගොල්ලොම භාණ්ඩ හා සේවා නිපදවීම, බෙදා හැරීම, අලෙවිය සිද්ධ කර. නිපදවීම මොනවද? මොනවද කරන්නේ? භාණ්ඩ හා සේවා නිපදවීම, බෙදා හැරීම, අලවිය සිද්ධ කර. මේ දෙගොල්ලෝ මෙන්න මේ දේවල් ටික කරනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මගේ පුතේ. දෙගොල්ලොම මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන, මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන. දෙගොල්ලම භාණ්ඩ හා සේවා නිපදවීම, බෙදා හැරීම ආශ්‍රිත කටයුතු සිද්ධ කරනවා. හැබැයි ව්‍යාපාරිකයට සාපේක්ෂව ව්‍යවසායකයා මොනවද කරන්නේ? තව
අවස්ථා හඳුනා ගැනීම අවස්ථා හඳුනා ගැනීම අවදානම් කළමනාකරණය ඒ වගේ මොකද්ද නව්‍යතා සම්පාදනය කරා. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න විවසායකයා ගත්තට පස්සේ මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීමයි සම්පත් වලට අගයක් එකතු කිරීමයි වලට අමතරව මොනවද කරන්නේ? අවස්ථා හඳුනා ගැනීම, අවදානම් කළමනාකරණය හා නව්‍යතා සම්පාදනය සිද්ධ කරනවා. ආයි බලන්න. විවසායකයා මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීමට අමතරව මොනවද කරන්නේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීමට අමතරව අවස්ථා හඳුනා ගැනීම, නව්‍යතා සම්පාදනය සහ අවදානම් කළමනාකරණය කියන කාරණා තුන ඉෂ්ට කරනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ දෙන්න මේක විවසායකයා අවස්ථා හඳුනා ගැනීම, අවදානම් කළමනාකරණය සහ නව්‍යතා සම්පාදනය ඉෂ්ට කරාට ව්‍යාපාරිකය ඔය තුන කරන්නේ නැත. පැහැදිලිද? පැහැදිලිද? ඒතර හොඳට පේනවා ඕනම විවසායක් ව්‍යාපාරයක් වුණත් හැබැයි ඕනම ව්‍යාපාරයක් විවසායක් වෙන්නේ නැහැ. ඇයි ඒ දෙගොල්ලොම දලා විවසාය ව්‍යාපාර වෙන්නේ ඇයි? ව්‍යාපාර කරන හැමදේම මෙයා කරන නිසා. මෙයා කොයි වෙලෙත් මෙයාට සමාන වෙනවා. හේතුව තමයි මෙයා කරන හැමදේම මෙයා කරන නිසා. හැබැයි මෙයා කරන තුනක් මෙයා කරන්නේ නැහැ. මොකද? මෙයා කරන තුනක් මෙයා කරන්නේ නැහැ. ඒ නිසා මොකද? මේක මොකද වෙන්නේ නැත්තේ? විවසාය ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. කොයි වෙලෙත් මොකද? විවසාය ව්‍යාපාර උනත් ව්‍යාපාර විවසාය වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි අපි කතා කරන්නේ. හේතුව මොකද? ව්‍යාපාරයි ව්‍යවසායකත්වයයි හැමතිස්සෙම මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරනෝ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ අලෙවි අනුබද්ධ කටයුතු සිද්ධ කරනවා. විවසායකත්වයත් මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරනෝ අලෙවි අනුබද්ධ කටයුතු සිද්ධ කරනවා. හැබැයි ඒගොල්ලෝ මේ දේවල් කරාට කොයි වෙලාවකවත් මොකද්ද? ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම, නව්‍යතා සම්පාදනය සහ අවදානම් කළමනාකරණය කියන ඒවා කරන්නේ නැත. ඒ තුන කරන්නේ නැති නිසා මොකද්ද වෙන්නේ පුතේ? ව්‍යාපාර කොයි වෙලාවකවත් ව්‍යවසාය ව්‍යාපාර වෙන්නේ නැහැ. අන්න ඒක තමයි තියෙන්නේ. මිනිස්සුත් දෙකම හරි ඔන්න ඔය අර මං කිව්ව දේවල් ටික තමයි මේ විස්තරේ ඔයාලට දකින්න තියෙන්නේ. මොනවද මිනිස් අවශ්‍යතාව වුමනා වෙනුවෙන් අවදානම් දරමින් නව්‍යතා සම්පාදනය කිරීම ව්‍යවසායකත්වය. මිනිස් අවශ්‍යතාව වුණ තෘප්තිමත් කිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම අලෙවි අනුබද්ධිත කටයුතු ව්‍යාපාර. ව්‍යවසායකත්වයේ මෙන්ම ව්‍යාපාරද මිනිස් අවශ්‍යතා හා වුණ තෘප්තිමත් කිරීම මත පදනම් වේ. එහිදී ව්‍යවසායකත්වයේ විසින් ව්‍යාපාර කාර්යයන්ට අමතරව මොනවද කරන්නේ? අර අලෙවිය බෙදා හැරීමට අමතරව මොනවද කරන්නේ? අවස්ථා හඳුනා ගැනීම, අවදානම් දැරීම සහ නව්‍යතා සම්පාදනය කරන එක නිසා ව්‍යාපාර සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු ව්‍යවසායකත්වයේ විසින් ඉටු කරනු ලබයි. මේ අනුව සියලු ව්‍යාපාර ව්‍යවසායන් නොවන බවත් ව්‍යවසායකත්වයේ අවසාන ප්‍රතිඵලය ව්‍යාපාර බවත් පැහැදිලි වේ. හැමතිස්සම මතක තියාගන්න ව්‍යවසායකත්වයේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? ව්‍යාපාර. මේක දිහා බැලුවම පේනවා. ව්‍යවසායකත්වයේ මගින් හැමතිස්සම වී කරන්නේ මොකද්ද? ව්‍යාපාරයක්. හැබැයි සියලු ව්‍යාපාර ව්‍යවසායකත්ව වෙන්නේ නැහැ කියන එකත් මතක තියාගන්න. ව්‍යවසායකත්වයේ ව්‍යාපාර වුණත් ව්‍යාපාර කොයි වෙලාවකද ව්‍යවසායකත්ව වෙන්නේ නැහැ. පැහැදිලිද මම කියන හේතුව තමයි නව්‍යතා සම්පාදනය, අවස්ථා හඳුනා ගැනීම සහ අවදානම් කළමනාකරණය කියන කාර්යයන් තුන ව්‍යාපාරිකයින් විසින් ඉටු නොකරන නිසා. පැහැදිලිද පුතා? right. හරි. ඊට පස්සේ ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ. ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ අපි කොටස් තුනකට බෙදනවා. පුද්ගල ප්‍රතිලාභ, ආයතනික ප්‍රතිලාභ සහ සමාජ හා ආර්ථික ප්‍රතිලාභ. මොනවද? පුද්ගල ප්‍රතිලාභ, ආයතනික ප්‍රතිලාභ, ඒ වගේම මොකද්ද? සමාජ හා ආර්ථික ප්‍රතිලාභ. ඒ කියන්නේ මොකද්ද? පුද්ගල ප්‍රතිලාභ කියන්නේ මොනවද? ව්‍යවසායකයට මොනවද තියෙන්නේ? ව්‍යවසායකත්වය මගින් ව්‍යවසායකයට මොනවද තියෙන ප්‍රතිලාභ?
ආයතනික වශයෙන් ආයතනයට මොනවද තියෙන ප්‍රතිලාභ? ඒ වගේ ව්‍යවසායකත්වයේ මගින් සමාජයට මොනවද තියෙන ප්‍රතිලාභ බලන්න. පුද්ගලයාට මොනවද තියෙන්නේ? තම හැකියාවන්ගේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. මම ව්‍යවසායකයෙක් නම් මට මගේ හැකියාවලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේම ඉහළ කැපවීම මත ලාභ ලබන්න පුළුවන්. මම කැප වුණොත් මගේ දෙයට මම කැප වුණොත් මට ලාභ තියෙනවා. මට අනුන්ගේ දෙයක් නෙමෙයිනේ. ව්‍යවසායකයෙක් කවදාවත් අනුන්ගේ දේවල් කරන්නේ නැහැනේ. තමන්ගේ දෙයක්නේ කරන්නේ. අන්න තමන්ගේ දෙයක් මම කරනවා නම් මගේ දෙයක් මම කරනවා නම් අනිවාර්යෙන් මගේ කැපවීම මත ඒක ප්‍රතිලාභ වැඩි. ඒ වගේම ඉහළ පිළිගැනීම ව්‍යවසායකෙක් අම්මෝ ධම්මික පෙරේර වගේ බැස්ස කියන්න මාර පිළිගැනීමක් තියෙන. නිකන් නළුවෙක් බැස්සද නළුවෙක්ට රෙස්පෙක්ට් කරන විදියයි ධම්මික පෙරේර රෙස්පෙක්ට් කරන විදියයි දෙකක්. ව්‍යවසායකෙක් ගණන් ගන්න විදිය සහ සමාජයේ වෙන ප්‍රසිද්ධ මිනිසෙක් ගණන් ගන්න විදිය දෙකක්. ඒකත් හොඳට මතක තියාගන්න. ඉහළ ජීවන මට්ටමක් ගත කරන්න පුළුවන්. හොඳ ඒ ලාභ ගොඩක් තියෙනවා. හොඳ පෞරුෂයක් තියෙනවා. ඒ වගේම සමාජයේ හොඳ පිළිගැනීමත් හොඳ ජීවන තත්ත්වයක් ගත කරන්න පුළුවන්. පෞද්ගලික මූල්‍ය මේලා පට්ට සල්ලියක් හොයන්න පුළුවන්. මානසික තෘප්තියයි මගේ දෙයක් කරගෙන මම ඒක දින්දොත් මට ආතල් නෑ. මට පට්ට ආතල්. මගේ දෙයක් නේ. අනුන් වෙනුවෙන් නෙමෙයි කැප වෙන්නේ මං වෙනුවෙන්. පට්ට ආතල් ඒක. නිදහස් තීරණ ගැනීමට හැකියි මට ඕන දෙයක් කරන්න පුළුවන්. මොකද කාටවත් යටත් වෙන දෙයක් නෑ. තම නිර්මාණශීලී ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මගේ හැකියාව උපරිමයෙන් මට ප්‍රයෝජනය ගන්න පුළුවන්. කාටවත් යටත් වෙන දෙයක් නෑ. ආයතනෙ මොනවද තියෙන්නේ? අර කලින් කතා කරුවා. ව්‍යාපාර කටයුතු පුළුල් කරගන්න පුළුවන්. අලුත් දේවල් ඉදිරිපත් කරනකොට ව්‍යාපාර පුළුල් වෙනවා. තරංකාරීත්වයට පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන්. ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කරගන්න පුළුවන්. ලාභදායීත්වය වර්ධනය කරගන්න පුළුවන්. අලුත් දේවල් ඉදිරිපත් කරන වෙළඳපොළ කොටස ලොකු වෙනවනේ. ලාභදායීත්වය වර්ධනය කරන්න පුළුවන්. කර්මාන්තය තුළ ප්‍රමුඛයන් වෙන්න පුළුවන්. මොකද? හිතන්න ඉන්ඩස්ට්‍රියක් ගත්තට පස්සේ හිතන්න ඇඳුම් ඉන්ඩස්ට්‍රිය ඇඳුම් කර්මාන්තය ගත්තට පස්සේ මම අලුත් ඇඳුම් විශේෂයක් ඇඳුම් මෝස්තරයක් අලුත් මෝස්තරයක් ඉදිරිපත් කරොත් මගේ වෙළඳ පොලේ භාණ්ඩ අලෙවන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මම කර්මාන්තය තුළ විශිෂ්ටයන් බවට පත් වෙනවා. ඒ වගේම රජයේ ඇගීම ලක් වෙනවා. ව්‍යවසායකින් ඇගීමේ සම්මාන දෙන්න පුළුවන්. පැහැදිලි? ව්‍යවසායකට ඇගීමේ සම්මාන දෙනවා. ආයතනය අඛණ්ඩ වර්ධනය වීම. සමාජයේ තියෙන ප්‍රතිලාභ මොනවද? නව රැකියා අවස්ථා වෙනවා. නලුත් ව්‍යාපාර බිහිවීමත් එක්ක නව රැකියා අවස්ථා බිහි වෙනවා. නව භාණ්ඩ හා සේවා පරිභෝජනයේ අවස්ථාව ලැබෙනවා. සමාජයේ මිනිස්සුන්ට අලුත් දේවල් පාවිච්චි කරන්න අවස්ථාව හම්බ වෙනවා. ප්‍රදේශයේ සම්පත් නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්න. ඒකට ප්‍රාදේශීය වශයෙන් වටිනාකමක් හිමි වෙනවා. ප්‍රදේශයේ සම්පත් නිෂ්පාදන කටයුතු වලට යොදා ගත්තට පස්සේ මොකද වෙන්නේ පුතේ? ප්‍රාදේශීය වශයෙන් වටිනාකමක් නිර්මාණය වේ. වටිනාකමක් නිර්මාණය වේ. ඒ වගේම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම නව වෙළඳ පොළවල් සංවර්ධනය වෙනවා. ජාතික නිෂ්පාදිතය ඉහළ යාම තුළින් ආර්ථික වර්ධනයක් ඇති වෙනවා. මොකද ජාතික නිෂ්පාදිතය කියන්නේ? දළදේශීය නිෂ්පාදිතය. අර කලින් කතා කරා. දළදේශීය නිෂ්පාදිතය වැඩි වෙනවා. ඇයි? භාණ්ඩ හා සේවා නිපදවීම ප්‍රමාණය වැඩි වෙන නිසා. භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ දළදේශීය නිෂ්පාදිතය වැඩි වෙනවා. දළදේශීය නිෂ්පාදිතය අඛණ්ඩ වැඩි වෙනවා කියන්නේ ආර්ථික සංවර්ධනය, ආර්ථික වර්ධනයක් ඇති වෙනවා. සාධාරණ තරංගාරීත්වය නිර්මාණය වීම. ඒ කියන්නේ අනවශ්‍ය තරංගයක් ඇති වෙන්නේ නැහැ. හරි. ව්‍යවසායකත්වය සහ ආර්ථික සංවර්ධනය. ව්‍යවසායකත්වය ආර්ථික සංවර්ධනය සම්බන්ධයි. ව්‍යවසායකත්වයත් එක්ක අලුත් නිෂ්පාදන, අලුත් ව්‍යාපාර බිහි වෙනවා. ඒ ව්‍යාපාර බිහිවීමත් එක්ක මොකද වෙන්නේ? රට තුල පවතින වෙළඳපොළ ප්‍රසාරණය වෙනවා. රටේ වෙළඳපොළ වැඩි වෙනවා කියන එක ආර්ථික සංවර්ධනය වෙනවා. ඒ වගේම රටේ ප්‍රයෝජනයට ගත්තේ නැති සම්පත් ව්‍යවසායකයන් විසින් නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්නවා. ඒ කියන්නේ රටේ පාවිච්චි නොකරපු සම්පත් මේ වෙනකම් පාවිච්චි නොකරපුවා මොකද කරන්නේ? නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්න. අන්න එතකොට රටේ නිෂ්පාදනය තවදුරටත් වැඩි වෙනවා සහ පූර්ණ සේවා නියුක්තිය ඇති වෙනවා. අයියේ රටේ පාවිච්චි වෙච්ච නැති සම්පත් පාවිච්චි කරනවා. එතකොට රටේ සම්පත් වලට තියෙන අගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ප්‍රාදේශීය සම්පත් භාවිතය නිසා ඒවට ඉහළ ඉල්ලුමක් හම්බ වීම. ඇයි? ප්‍රාදේශීය ව්‍යවසාය ඔය ගම්පැති වලට ගිහිල්ලා හොටෙල් ගහනවා. සංචාර කර්මාන්තය දියුණු කරනවා. ව්‍යවසායකෙක් අලුත් තැනක අලුත් විදියකට හිතලා අලුත් දෙයක් ඉදිරිපත් කරනවා. ඒ වශයෙන් වටිනාකමක් නිර්මාණය. අලුත් ව්‍යාපාර බිහි වෙනවා. අලුත් ව්‍යාපාර බිහි වෙන රටට හොඳ ආර්ථික සංවර්ධනය වෙනවා. මහා පරිමාණ කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය බිහි කිරීම. ඒ කියන්නේ ව්‍යවසායකයෝ තමයි කරන්නේ මොකද්ද? ලොකු කර්මාන්ත ශාලාවලට ඕන කරන අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ. නවෝත්පාදන නිසා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වෙනවා. සාම්ප්‍රදායික නිෂ්පාදන ක්‍රම ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ ද මාස්ටර් ෆොටෝ ගන්න. මාස්ටර් ෆොටෝ කියලා කියන්නේ මාස්ටර් කුඹලා. මේ ලංකාවේ හා ලෝකෙම ප්‍රබල මැටි ව්‍යාපාරිකයෙක්. මේ මැටි ව්‍යාපාරිකයා සාම්ප්‍රදායික ක්‍රම වලින් මැටි නිෂ්පාදන කරනවා.
මැටි නිෂ්පාදනය කරන පැරණි ක්‍රමයක්. ඒ මැටි නිෂ්පාදන නවීන ක්‍රමත් එක්ක මුසු කරලා වෙළඳ පොළට ඉදිරිපත් කරනවා. ලක්ෂ ගණන් වලින් ඒගොල්ලන්ගේ භාණ්ඩ අල වෙනවා. මැටි පිඟානක් ලක්ෂ ගණන් වලට යනවා. ඒ ලක්ෂ ගණන් වලට යන්න හේතුව තමයි මොකද පුතේ? මාස්ටර් පොට ඒකට ව්‍යවසායකත්වයේ එකතු කරලා එයා ඉදිරිපත් කරලා තියෙන නව්‍යතාවය අලුත් දේ. පැහැදිලිද? ඒතර සාම්ප්‍රදායිකමත් ආරක්ෂා වෙලා අලුත් ලෝකෙටත් ගැලපෙන විදියට මාස්ටර් පොට මැටි පිඟානක් ඉදිරිපත් කරනවා. මැටි බඳුනක් ඉදිරිපත් කරනවා. ඒක ලක්ෂ ගණන් වලින් ලෝක වෙළඳ පොලේ අලෙවි වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ සාම්ප්‍රදායික ක්‍රම ආරක්ෂා වෙනවා ව්‍යවසායකත්වයත් එක්ක. ඒක රටකට හොඳයි. නවතා බිහි කිරීම තුළින් ජාතික නිෂ්පාදිත ඉහළ යනවා. මම කිව්වා භාණ්ඩ සේවා වැඩි වෙනවා. නව රැකියා අවස්ථා බිහිවාදී බිහිවීම තුළින් සේවා නියුක්තිය වැඩි වෙනවා. කොහොමද ඒක වෙන්නේ? නව රැකියා අවස්ථා බිහිවීමත් එක්ක මිනිස්සුන්ගේ ආදායම් මට්ටම ඉහළ යනවා. මොකද වෙන්නේ? නව රැකියා අවස්ථා බිහිවීමත් එක්ක මිනිස්සුන්ගේ ආදායම් මට්ටම වැඩි වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට සල්ලි නැතුව හිට මිනිස්සුන්ට රැකියා අවස්ථාත් එක්ක සල්ලි දෙනවා. මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙනවා. මොකද ආදායම වැඩි වෙනවා කියලා කියන්නේ මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙනවා. මට සල්ලි එනවා කියලා කියන්නේ මට රස්සාවක් හම්බ වෙලා මට සල්ලි හම්බ වෙනවා කියලා කියන්නේ මගේ මිලදී ගැනීමේ හැකියාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වගේම භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම වැඩි වෙනවා. මට මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙනවා. මම මොකද කරන්නේ? භාණ්ඩ වල තියෙන ඉල්ලුම වැඩි කරනවා. භාණ්ඩ වල තියෙන ඉල්ලුම වැඩි වෙනකොට රටේ නිෂ්පාදනය වැඩි වෙනවා. රටේ නිෂ්පාදනය වැඩි වෙනකොට නව ව්‍යාපාර නැවත බිහි වෙනවා. දැක්කද? ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඔයාට පුළුවන්. මොකද නව රැකී හොඳට හිතන්න. නව රැකියා අවස්ථා බිහිවීමත් එක්ක හොඳට හිතන්න. මිනිස්සුන්ට රැකියා අවස්ථා බිහිවීමත් එක්ක අවස්ථා බිහි වෙනකොට එයාගේ ආදායම මට්ටම මොකද්ද වෙන්නේ? ආදායම වැඩි වෙනවා. ඒ ආදායම වැඩි වීමත් එක්ක එයාගොල්ලන්ගේ මොකද්ද වෙන්නේ? ක්‍රය ශක්තිය වැඩි වෙනවා. ක්‍රය ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙනවනේ. මිලදී ගැනීමේ හැකියාව මිනිස්සුන්ගේ වැඩි වෙනවා කියලා කියන්නේ භාණ්ඩ හා සේවා වලට තියෙන ඉල්ලුම මොකද්ද වෙන්නේ? නේ? ඉල්ලුම මොකද්ද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. භාණ්ඩ හා සේවා වල තියෙන ඉල්ලුමත් මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ඇයි ඒ? මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා. මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනකොට ඒගොල්ලන්ට මිනි භාණ්ඩ ඉල්ලන්න පුළුවන්. භාණ්ඩ හා සේවා වල ඉල්ලුම වැඩි වෙනවා කියලා කියන්නේ රට තුල නිෂ්පාදන කටයුතු ඉහළ යනවා. නිෂ්පාදන කටයුතු මොකද්ද වෙන්නේ? ඉහළ යනවා. නිෂ්පාදනය වැඩි වෙනවා. අන්න රැකියා අවස්ථා බිහිවීම දැක්ක නේද? ව්‍යවසායකත්වයෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. ඒතර ව්‍යවසායකත්වය කියලා කියන්නේ පොඩි සංකල්පයක්ද නෑ පුතේ. මේක පට්ට සංකල්පයක්. මේකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒතර ව්‍යවසායකත්වයේ රැකියා අවස්ථා බිහිවීම මගින් ආර්ථික සංවර්ධනය වෙන්නේ නිෂ්පාදනයත් වැඩි වෙලා නව ව්‍යාපාර නැවත බිහි වෙන නිසා. මේක අදට ටියුට් එක මගෙන් හම්බෙච්ච දෙයට ඉල්ල ගන්න. ව්‍යවසායකත්වය අපි කතා කරන පුතේ ප්‍රවණතා. ව්‍යවසායකත්වයේ ප්‍රවණතා. හරිද? මේ අපි කතා කරන්න හදන ව්‍යවසායකත්වයේ ප්‍රවණතා. ව්‍යවසායකත්වයේ ප්‍රවණතා. හරි. ව්‍යවසායකත්වයේ ප්‍රවණතා. ව්‍යවසායකත්වයේ පොතේ ගත්තට පස්සේ අභ්‍යන්තර ව්‍යවසායකත්වය අපි කතා කරනවා. අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. මේක හරි ලේසියි. අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියලා කියන්නේ ව්‍යාපාරයේ ඉන්න සේවකයින් ලව අලුත් දෙයක් බිහි කරන. මොකද්ද? අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ සේවකයින් ලව අලුත් දෙයක් බිහි කරන. මොකද අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියන්නේ? ව්‍යාපාරයේ
සේවකයන් ලවා මොකක්ද කරන්නේ? නිර්මාණශීලී අදහස් එළිදක්. ඒ කියන්නේ ව්‍යාපාරයේ සේවකීන් ඇතුලේ අභ්‍යන්තර ඇතුලේ ඉන්න සේවකීන් ලවා අලුත් දෙයක් ඉදිරිපත් කරන එකට අපි කියන්නේ මොකක් කියලාද? අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියන. හරි ලේසි. ඔන්න ඔය ටික මතක තියාගන්න. අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ ඉන්න සේවකීන් තුලින් බිහි කරන ව්‍යවසායකත්වය. හරිත ව්‍යවසායකත්වය කියන්නේ. හරිත ව්‍යවසායකත්වය කියන්නේ පරිසර හිතකාමී අලුත් දේවල් නිෂ්පාදනය කරනවා. පරිසර හිතකාමී දේවල් බලන්න සම්පාරිසරික හෝ සමාජීය ගැටලු හෝ අවශ්‍යතා සඳහා ඉතා ඉහළ අවධානම කියොත් ඒ කියන්නේ පරිසරයේ තියෙන ගැටලුවක් වෙනුවෙන් පරිසර හිතකාමී දෙයක් ඉදිරිපත් කරනවා නම් අපි ඒකට කියනවා කියලාද? හරිත ව්‍යවසායකත්වය. මොකද? ආයි කියන්නේ ව්‍යාපාරයේ සේවකයන් ලවා ව්‍යවසායකත්වය ඉදිරිපත් ව්‍යාපාරයේ සේවකයන් ලවා අලුත් දෙයක් ඉදිරිපත් කරනවා නම් අභ්‍යන්තර ව්‍යවසායකත්වය. පරිසරයේ පවතින ගැටලුවක් වෙනුවෙන් අලුත් දෙයක් ඉදිරිපත් කරන එක මොකද? හරිත ව්‍යවසායකත්වය. සමාජ මෙහෙවරක් කිරීමේ අරමුණින් අලුත් දෙයක් ඉදිරිපත් කරන එක සමාජීය ව්‍යවසායකත්වය. මුළු ලෝකෙටම තමන්ගේ නිෂ්පාදන ඉදිරිපත් කරනවා නම් ඒකට කියන ගෝලීය ව්‍යවසායකත්වය. අන්න ව්‍යවසායකත්වයේ ප්‍රවණතා හතරයි. අභ්‍යන්තර ව්‍යවසායකත්වය, හරිත ව්‍යවසායකත්වය, සමාජීය ව්‍යවසායකත්වය, ගෝලීය ව්‍යවසායකත්වය. අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ ඉන්න සේවකීන් ලවා අලුත් දෙයක් ඉදිරිපත් කරන. මොකද? ව්‍යාපාරයේ අභ්‍යන්තරව ඉන්න සේවකීන් ලවා අලුත් දෙයක් ඉදිරිපත් කරන එකට අපි කියන මොකක් කියලාද? අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියලා. හරිත ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද? පාරිසරික ගැටලුවක් වෙනුවෙන් සඳහා අලුත් දෙයක් ඉදිරිපත් කිරීම. මොකද? පාරිසරික ගැටලුවක් වෙනුවෙන් අලුත් දෙයක් ඉදිරිපත් කරනවා නම් මම ඒකට කියනවා අපි ඒකට කියනවා හරිත ව්‍යවසායකත්වය. ඊළඟට සමාජ මෙහෙවරක් කිරීමේ අරමුණින් සමාජ මෙහෙවරක් කිරීමේ අරමුණින් අලුත් දෙයක් ඉදිරිපත් කරනවා නම් අපි ඒකට කියනවා සමාජීය ව්‍යවසායකත්වය. මුළු ලෝකෙටම තම නිෂ්පාදිත බිහි කරනවා නම් අපි ඒකට කියන ගෝලීය ව්‍යවසායකත්වය. හරි. ව්‍යවසායකත්වය හතරයි. මොකක්ද මේ හතර? එක කියන්නේ පටවට ගාලා මොකද පට ගාලා පළවෙනි එක අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ සේවකීන් ලවා අලුත් දෙයක් ඉදිරිපත් කරනවා නම් අභ්‍යන්තර ව්‍යවසායකත්වය. පාරිසරික ගැටලුවක් වෙනුවෙන් අලුත් දෙයක් ඉදිරිපත් කරනවා නම් හරිත ව්‍යවසායකත්වය. සමාජ මෙහෙවරක් කිරීමේ අරමුණින් අලුත් දෙයක් ඉදිරිපත් කරනවා නම් සමාජීය ව්‍යවසායකත්වය. මුළු ලෝකෙටම තම නිෂ්පාදිත ඉදිරිපත් කරනවා නම් ගෝලීය ව්‍යවසායකත්වය. අන්න ව්‍යවසායකත්ව ප්‍රවණතා හතරයි. අභ්‍යන්තර ව්‍යවසායකත්වය, සමාජීය ව්‍යවසායකත්වය, හරිත ව්‍යවසායකත්වය සහ ගෝලීය ව්‍යවසායකත්වය. බලන්න ඉන්න පළවෙනි එක අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ සේවකයන් ලවා අලුත් දෙයක් ඉදිරිපත් කරනවා. හරිත කියන්නේ මොකද්ද? පාරිසරික ගැටලුවක් වෙනුවෙන් අලුත් දෙයක් ඉදිරිපත් කරනවා. පරිසරයේ පවතින මොකක් හරි ගැටලුවක් වෙනවා. එතන අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න විදියක් නැතුව අලුත් දෙයක් ඉදිරිපත් අලුත් මැෂින් එකක් හදනවා. අන්න ඒක මොනද? හරිත නිෂ්පාදනය. සමාජ මෙහෙවරක් කිරීමේ අලමුණින් අලුත් දෙයක් නිෂ්පාදනය කරනවා. සමාජ මෙහෙවරක්, සමාජ සුබ සාධන කටයුතු වෙන අලුත් දෙයක් ඉදිරිපත් කරනවා. ඒක සමාජීය ව්‍යවසායකත්වය. මුළු ලෝකෙටම අලුත් දෙයක් ඉදිරිපත් කරනවා. අපි ඒකට කියන මොකක් කියලාද? ගෝලීය ව්‍යවසායකත්වය කියනවා. පැහැදිලිද? right. ඊට පස්සේ අපි කතා කරනවා ඔන්න ව්‍යවසායකත්ව ප්‍රවණතා ටික ඔන්න ඔහොමයි කතා කරන්නේ. ව්‍යවසායකයා හා ව්‍යවසායකයෙකු නොවන ව්‍යාපාරිකයා. ඒ කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් සහ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් සහ ව්‍යවසායකයෙක් අතර පවතින සම්බන්ධතාව. වෙනස්කම්. right. හරි බලන්න.
ව්‍යවසායකය කියලා කියන්නේ තම අදහසක් හෝ නව සංකල්පයක් අනුව ව්‍යාපාර ආරම්භ. ව්‍යවසායකයා හැමතිස්සම අලුත් සංකල්පයක් මත තමයි ව්‍යාපාරය ආරම්භ කරන්නේ. තමන්ගේ දෙයක්. හැබැයි ව්‍යාපාරිකයා සාමාන්‍ය තියෙන දෙයක් කරගෙන යනවා. ව්‍යවසායකයෙක් කොයිලෙත් ව්‍යාපාරික ප්‍රතිවාදියා තමයි අනුන් ගැන හිතන්නේ නැහැ. තමන් අභිභවා යන්න තමයි තමන් try කරන්නේ ව්‍යවසායක. හැබැයි ව්‍යාපාරික එහෙමද නැහැ. අනිකුත් ව්‍යාපාරික ප්‍රතිවාදීන් සිටි. ඒ කියන්නේ අනික් කට්ටිය ගැන හොයන ඕපුදූප හොය වැඩ කරන්නේ ව්‍යාපාරිකයා. නව ව්‍යාපාර අවස්ථා කෙරෙහි අවධානය යොමු කරනවා. ඒ කියන්නේ අලුත් දේවල් හොයනවා. අලුත් දේවල් හොය වැඩ කරන ව්‍යවසායක. හැබැයි ව්‍යාපාරිකයා තියෙන දේ ඔහේ කරගෙන යනවා. අවධානය යොමු කරන්නේ අලුත් දේවල් ගැන. නවෝත්පාදකයෙකි සාම්ප්‍රදායිකයෙකි. ඒ කියන්නේ මොකද? ව්‍යවසායකය කියන්නේ කොයි වෙලෙත් අලුත් දෙයක් ඉදිරිපත් කරන කෙනෙක්. සාම්ප්‍රදායිකය කියන්නේ කවුද? සාම්ප්‍රදායිකය කියන්නේ කවුද? සාම්ප්‍රදායිකය කියලා කියන්නේ ඔහේ තියෙන දෙයක් ඔහේ කරගෙන පැරණි විදිහට ජීවත් වෙන මිනිස්සෙක්. අවදානමට මුහුණ දෙනවා මෙයා ආරක්ෂාකාරීව කටයුතු කරන්නේ. ව්‍යවසායකයෙක් කොයි වෙලෙත් අවදානම් බාර ගන්න කැමති. හැබැයි ව්‍යාපාරිකයා අපෝ බෑ මට අවදානමක් ගන්න බෑ. ෂේප් එක මෙතනින් මාරු වෙලා මේ වැඩේ කරගෙන යන්න ඕනේ. කියන අවදානම් බාර ගන්න කැමති නැහැ. ගැටලුවක් ආපු ගමන් ධෛර්ය වෙනවා. අම්මා මට ගැටලුවක් ආව මම ශක්තිමත් වෙන මේ ගැටලුවෙන් මම උනන්දු වෙලා තව ගේමක් ගහනවා. ගැටලුවෙනුත් ඒ ඉගෙන ගන්න ව්‍යවසායකයා. හැබැයි ව්‍යාපාරිකයෙ එහෙමද? ගැටලුවක් ආපු ගමන් අයියෝ මට බෑ මට මේක කරන්න බෑ. අනේ මට මේක කරගෙන යන්න බෑ කියලා යා මොකද අධෛර්යයටපත් වෙනවා ව්‍යාපාරිකයා. තම අදහසක් හා නව සංකල්පයක් අනුව ව්‍යාපාර ආරම්භය. පළවෙනි එක මේ තියෙන්නේ. මෙන්න මේ සංකල්පෙම මේ තියෙන්නේ මෙතන. වැඩිපුර එකක් වෙද්දී. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි මොකද? ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා අතර තියෙන වෙනස්කම්. ඊට පස්සේ අපි කතා කරන ව්‍යවසායකත්ව ක්‍රියාවලිය. මොකද ව්‍යවසායකත්ව ක්‍රියාවලිය. මේ ව්‍යවසායකත්ව ක්‍රියාවලිය. ව්‍යවසායකත්ව ක්‍රියාවලිය. ආයේ පේන්නේ. ව්‍යවසායකත්ව ක්‍රියාවලිය. ඒ පේන්නේ නැහැ කමන්නේ ඒක සුදු පාටින්ද පේන්නේ. හරි. ව්‍යවසායකත්ව ක්‍රියාවලිය බලන්න. ව්‍යවසායකත්ව ක්‍රියාවලිය අධියර 5කින් සමන්විත වෙනවා. මුලින්ම කරන්නේ මොකද්ද? ව්‍යවසායකයා මොකද කරන්නේ? නව්‍යතා සම්පාදනය කරනවා. ව්‍යවසායකයා මොකද්ද මුලින්ම කරන්නේ? අලුත් දේවල් හොයා ගන්න නව්‍යතා සම්පාදනය. ප්‍රථම අධීරයේදී ව්‍යවසායකයෝ විසින් අදහස ජනනය කර ගන්නවා. මොකද? පරිසරයේ හොඳට හොයලා බලන්න මොනවද මට කරන්න තියෙන්නේ කියලා මට මොකද්ද කරන්න ඕනේ කියලා අයිඩියා එක ගත්තා. ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන සැලැස්ම හැදුවා. අයිඩියා එක ගත්ත කොහමද? මම මේ උදාහරණයක් කොරෝනා. අන්න කොරෝනා වෛරස් එක තියෙනවා. මේ කොරෝනා වෛරස් එක තියෙනවා. දැන් මම මේකෙන් මොකද කරන්න ඕන? හොඳ වැඩක් කරන්න ඕන අයිඩියා ගත්තා. ඊට පස්සේ ඒක කොහොමද කරන්නේ කියලා සංකල්පයක් ගොඩනැගුවා. මොකක්ද හදන්නේ? පැණියක් හදනවද? බෙහෙතක් හදනවද? පෙත්තක් හදනවද? එන්නතක් හදනවදනේ? එහෙම කියලා පොඩි සැලැස්මක් හදා සංකල්පයක් හැදුවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන සම්පත් ටික එකතු කරගත්තා. මම පැණිය නම් හදන්නේ පැණියට ඕන කරන සම්පත් ටික එකතු කරගත්තා. සම්පත් ටික එකතු කරගෙන පැණිය හැදුවා. පැණිය හදලා ප්‍රතිලාභ ලැබුවා. බලමු. මුලින්ම කරා මොකද්ද? කොරෝනා බෙහෙත. කොරෝනා බෙහෙත කියන්නේ මොකද්ද? නව්‍යතා. නව්‍යතා සම්පාදනය. නව්‍යතා සම්පාදනය කරා. ඒ කියන්නේ කොරෝනා බෙහෙත. ඊට පස්සේ සංකල්පය ගොඩනැගි. සංකල්පය ගොඩනැගි. සංකල්පය ගොඩනගනවා කියන්නේ මොකද්ද? සංකල්පය ගොඩනගනවා කියන්නේ ඒ කියන්නේ කොරෝනා බෙහෙතනේ මෙයාගේ අදහස. මෙයා ගන්නවා මොකද්ද? පැණියක් හදනවා. කොරෝනා පැණිය. ඒ කියන්නේ කොරෝනා පැණිය කියන්නේ මෙයාගේ මොකද්ද සංකල්පය? මෙයාගේ සංකල්ප සැලැස්ම. මේක මෙන්න මේ කොරෝනා පැණියක් හදනවා. ඊට පස්සේ සම්පත් සම්පාදනය. ඒ කියන්නේ මොකද්ද මෙයා කරන්න ඕනේ ඊට පස්සේ? මේ කොරෝනා පැණියට ඕන කරන අමුද්‍රව්‍ය හොයාගත්තා. අමුද්‍රව්‍ය හොයා ගැනීම. අමුද්‍රව්‍ය හොයාගෙන නිකන් ඉන්නේ නෑ පුතේ. මොකද කරන්නේ? යථාර්ථයක් බවට පත් කර ගැනීම. යථාර්ථයක් බවට පත් කර ගැනීම. යථාර්ථයක් බවට පත් කර ගන්න කියන්නේ මොකද? කොරෝනා පැණිය
හදනවා. කොරෝන පැණිය හදනවා. කොරෝන පැණිය හදලා මොකද කරන්නේ? කොරෝන පැණිය හදලා මොකද කරන්නේ? අන්න ඊළඟ අදියර මොකද කරන්නේ? බෙහෙත හොඳ නරක බලනවා. ඒ කියන්නේ ප්‍රතිලාභ ලැබේ. ඒ කියන්නේ මොකද කරන්නේ? ලාභ ලබන. ලාභ ලැබේ. පැහැදිලිද? හොඳට මතක තියාගන්න ව්‍යවසායකත්ව ක්‍රියාවලිය ගොඩනගන්නේ කොහොමද? මුලින්ම නව්‍යතා සම්පාදනය කරා. නව්‍යතා සම්පාදනය කියන්නේ මොකද්ද? ටියුටෝරියා මුලින්ම කරන්නේ මොකද්ද? නව්‍යතා සම්පාදනය කියන්නේ මොකද්ද? සංකල්පය ගොඩනගා ගන්න. සෝරි මේ එයා හදන්න මොකද්ද කියලා අයිඩියා ගත්තා. මොකද්ද අයිඩියා එක? කොරෝන බෙහෙතක් හදන්න ඕන. සංකල්පය ගොඩනගුවා. මං හදන්න මෙන්න මේ කොරෝනා පැණිය අයිඩියා එක ගත්තා. සෝරි සංකල්පය හදාගත්තා. ඊට පස්සේ ඒ කොරෝන පැණියට ඕන කරන මොකද කරන්නේ? අමුද්‍රව්‍ය ටික එකතු කරගත්තා. සම්පත් ටික එකතු කරගත්තා. ඊට පස්සේ සම්පත් ටික එකතු කරගෙන මොකද කරේ? කොරෝන පැණිය හැදුවා. ඒක තමයි යථාර්ථයක් බවට පත් කරගත්තා. ඊට පස්සේ කොරෝන පැණිය මොකද කරේ? ප්‍රතිලාභ ලැබුවා. හොඳ නරක ඉගෙන ගත්තා. හොඳ නරක අහගත්තා සහ ලාභ ලැබුවා. ඒක තමයි කොරෝනා පැණිය කියලා අපි කියන්නේ. පැහැදිලිද? ව්‍යවසායකත්ව ක්‍රියාවලිය මේ chart එකක් දාගන්න උදාහරණ කරගන්න. කොරෝන බෙහෙත අපි දෛනිකව අපි දන්න දේවල් මේවා මොනවද? කොරෝන බෙහෙත තමයි නව්‍යතා සම්පාදනය. කොරෝන පැණිය බෙහෙත කියන්නේ ගොඩක් බෙහෙත් තියෙනවනේ. ඒකෙන් මෙයා හදන්නේ මොකක්ද කියලා සංකල්පය ගොඩනගා ගත්තා. ඊට පස්සේ අවශ්‍ය අමුද්‍රව්‍ය ටික හොයාගත්තා. කොරෝනා මොකද? අවශ්‍ය අමුද්‍රව්‍ය ටිකෙන් පස්සේ යථාර්ථයක් බවට පත් කරගත්තා. ඒ යථාර්ථය මොකද පුතේ කරේ? ප්‍රතිලාභ ලබන්න පාවිච්චි කරා. ඔන්න ඔක තමයි ව්‍යවසායකත්ව ක්‍රියාවලිය. ව්‍යවසායකත්ව ක්‍රියාවලිය. උතර මතක තියාගන්න උදාහරණෙත් එක්ක ඔලුවට ගන්න. ආයි අමුතුවෙන් මේව පාඩම් කරන්න තියාගන්න එපා. මොකද අපිට දවස් 20යි පාඩම් 18යි. ගොඩක් වැඩ තියෙන ඉස්සරහට කරන්න. right. ව්‍යවසායකයා හා කළමනාකරුවා. සෑම ව්‍යවසායකයෙම කළමනාකරුවෙකි. හැබැයි සෑම කළමනාකරුවෙම ව්‍යවසායකයෙක් වෙන්නේ නැහැ. ඇයි ඒ? සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක් වෙනවා. මොකද පුතේ? සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක් වෙනවා. හරිද? හේතුව තමයි ව්‍යවසායකයා නව්‍යතා සම්පාදනයට අමතරව සැලසුම් කිරීම, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය සිද්ධ කරනවා. පැහැදිලිද? ඒ කියන්නේ ව්‍යවසායකයා හැමදේම සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, කළමනා මැනේජ් කරගන්න බැරි නම් ව්‍යවසායකයට එයා ෆේල්. පැහැදිලිද? එයා ෆේල් වෙන්නේ නැතු ඉස්සරහට යන්න නම් එයාට මේ දේවල් මොකද කරගන්න පුළුවන් වෙනවද? මැනේජ් කරගන්න පුළුවන් වෙනවා. අන්න සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක් මොකද වෙනවා. හැබැයි කළමනාකරුවා නව්‍යතා සම්පාදනය, අවදානම් දැරීම, අවස්ථා හඳුනා ගැනීම කරන්නේ නැති නිසා, එයා මේ දේවල් කරන්නේ නැති නිසා මොකද? එයා ව්‍යවසායකයෙක් වෙන්නේ නැහැ. සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක් වෙනවා. හේතුව මොකද්ද? එයා සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, පාලනය කරන. ඒ කියන්නේ කළමනාකරුවගේ වැඩ ඔක්කොම ව්‍යවසායකයෙක් කරනවා. ඒ නිසා සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක් වෙනවා. හැබැයි කළමනාකරුවෝ ව්‍යවසායකයෙක්ගේ වැඩ කරන්නේ නැහැ. මොකද? නව්‍යතා සම්පාදනය, අවදානම් දැරීම, අවස්ථා ජනිත කිරීම කරන්නේ නැති නිසා මොකද? එයා මොකද වෙන්නේ නැත්තේ? එයා ව්‍යවසායකයෙක් වෙන්නේ නැහැ. ඔන්න ඔක තමයි අයිඩියා එක. ඒ කියන්නේ සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක් වෙන හේතුව මොකද්ද? කළමනාකරුව කරන හැම වැඩේම ව්‍යවසායකයෙක් කරන නිසා. සෑම කළමනාකරුවෙක්ම ව්‍යවසායකයෙක් වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? කළමනාකරුව කරන වැඩ ටික ව්‍යවසායකයෙක් කරන්නේ ව්‍යවසායකයෙක් කරන වැඩ ටික කළමනාකරුව කරන්නේ නැති නිසා. පැහැදිලිද? ආයි බලමු. සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක් වෙන හේතුව මොකද්ද? ව්‍යවසායකයා කළමනාකරුවගේ වැඩ ඔක්කොම ටික කරනවා. ඒතර ව්‍යවසායකයෙක් කොයි වෙලෙත් කළමනාකරුවෙක් වෙනවා. මොකද කළමනාකරුවගේ වැඩ ටික කරනවනේ. හැබැයි ව්‍යවසාය කළමනාකරුවා ව්‍යවසායකයෙක් වෙන්නේ නැහැ. හේතුව තමයි ව්‍යවසායකයෙක්ගේ වැඩ කළමනාකරුවට කරන්න බැරි නිසා කළමනාකරුවා ව්‍යවසායකයෙක් වෙන්නේ නැහැ. පැහැදිලිද? right.
ව්‍යවසායකත්වයේ ගත ලක්ෂණ මොනවද? නිර්මාණශීලීත්වය කියන්නේ ව්‍යවසායකයෙක් වුණාම අලුත් දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම කැපවීම එයාගේ ලක්ෂණය. තම ආත්ම විශ්වාසය මට මේක කරන්න පුළුවන්. ස්වාධීනය මම තීරණ ගන්න. තනිය කාගෙවත් අහන්න කරන්නේ ව්‍යවසායකයෙක් කාගෙවත් අහන්නේ නැහැ. Tamanට හිතුණ Taman කරා. අවදානම් දැරීම නැති කැමැත්ත. අලුත් අවදානමක් එනකම් ප්‍රශ්නයක් එනකම් බලන් ඉන්නේ කැමැති. ඒ වගේම නිර්මාණශීලී නම්‍යශීලී බව. ඒ කියන්නේ මොකද? නිතර නිතර වෙනස් වෙනවා. ඒ කියන්නේ ව්‍යවසායකයෙක් කොයි වෙලෙත් මොකද කරන්නේ? නිතර නිතර වෙනස් වීම වලට භාජනය වෙනවා. එයා කොයි වෙලෙත් මොකද? ඕනම ගැටලුවක් ආවොත් ෆ්ලෙක්සිබල් තීරණ ගන්න. ඒ කියන්නේ එයා බය වෙන්නේ මුකුත් නැහැ. නම්‍යශීලීව ශනික පඩස් උත්තරේ හොයා ගන්නවා. නම්‍යශීලී යාගේ ලක්ෂණයක් ඒක. ව්‍යවසායකත්ව කුසලතා මොනවද? ව්‍යවසායකයට තියෙන හැකියාව නායකත්ව කුසලතා. ව්‍යවසායකයාට ප්‍රධානියෙක් විදිහට නායකයෙක් විදිහට වැඩ කරන්න බැරි නම් අනුගාමිකයන් හසුරව ගන්න බැරි නම් එයා ව්‍යවසායකයෙක් වෙන්නේ නැහැ අයියේ. එයාගේ යටතේ සේවකයෝ ගොඩාක් වැඩ. ඒතකොට එයාගේ යටතේ වැඩ කරන කට්ටිය හසුරවන්න දැනගන්න ඕන. ඒ වගේම එයාට මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙනවා. අන්තර්පුද්ගල කුසලතා. ව්‍යවසායකයෙක් වුණාම මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුළුවන්. මිනිස්සුන්ග ව්‍යවසායකයන් පෙන්වන්න බැරි නම් එතන ව්‍යවසායකත්වය නැහැ. ඒ වගේම sannivedana කුසලතා. ඒ කියන්නේ මොකද? අරමුණු ඉටු කරගන්න ඵලදායී ලෙස තොරතුරු බෙදා හරින්න පුළුවන් කියනවා. මොකද? අරමුණු ඉටු කරගන්න තොරතුරු පාවිච්චි කරන්න සහ තොරතුරු බෙදා හරින්න පුළුවන් වෙනවා. නැත්තම් මෙයා කියන පණිවිඩයක්වත් මිනිසුන්ට තේරුම් ගන්න බැරි නම්, සේවකින්ට තේරුම් ගන්න බැරි නම්, වැරදි තොරතුරු නම් බෙදා හරින්නේ. මොකද? ඒතර ව්‍යවසායකත්වය නැහැ කියන එක මතක තියාගන්න. ඒ වගේ මූලික කළමනාකරණ කුසලතා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සෑම ව්‍යවසායකයෙක්ම සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය කරන නිසා එතන මොකද? සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක් වෙනවා. හේතුව තමයි හැම ව්‍යවසායකයෙක්ගේම ළඟ තියෙන අනිවාර්ය ලක්ෂණයක් තමයි මොකද? සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය කියන කළමනාකරණ කුසලතා ටික. පැහැදිලිද? නායකත්ව ව්‍යවසායකත්ව කුසලතා මොනවද? නායකයෙක් විදිහට වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. sannivedana කුසලතාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම කළමනාකරණය කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ව්‍යවසායකත්ව ගති ලක්ෂණ හා කුසලතා වර්ධනය කරගත හැකි ආකාරය මොනවද? මේ කුසලතා වැඩි කරගන්න පුළුවන් මොකද? ස්වයං ඇගීම. තමන්ට පුළුවන් තමන් ගැන ඇගීමක් කරන්න. මොකද? තමන්ට තියෙන්න පුළුවන්ද? තමන්ට කරන්න පුළුවන් මොනවද? තමන්ට කරන්න බැරි මොනවද කියලා හොයලා බලලා තමන්ට කරන්න පුළුවන් එක වැඩි දියුණු කරගන්නවා. තමන්ට කරන්න බැරි ඒවා තියෙනවා. ඒව තවදුරටත් වැඩි දියුණු කරගන්න ඕන. ඊට පස්සේ පුහුණුව. ඒ කියන්නේ මට පුළුවන් ව්‍යවසායකත්වයේ පිළිබඳ මොකද? පුහුණු වැඩසටහන් වලට සහභාගී වෙනවා. තියෙන රටේ ව්‍යවසායකයන් පුහුණු කිරීමේ වැඩසටහන් අන්න ඒවට සහභාගී වෙලා මට තවදුරටත් මගේ දේවල් වැඩි කරගන්න පුළුවන්. අධ්‍යාපනය මොකද? දැන් අපි මෙතන කරන්නේ සාමාන්‍ය අධ්‍යාපනයේ අමතර මෙතන ව්‍යවසායකත්වයේ පිළිබඳ අධ්‍යාපනය දෙනවා. ඒ වගේම කැම්පස් වල ඩිග්‍රී තියෙන ඔන්ටර්ප්‍රීනියර් වෙනම ඩිග්‍රී තියෙනවා. ව්‍යවසායකත්වයේ සම්බන්ධ වෙනම ඩිග්‍රී තියෙනවා. අන්න ඒ වෙනම ඩිග්‍රී හදාරන්න පුළුවන්. අධ්‍යාපන සුසුකම් ගන්න පුළුවන්. අන්න එහෙමත් ව්‍යවසායකත්ව හැකියාව වැඩි දියුණු කරගන්න පුළුවන්. ඔයා තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නව නම් එයා පටන් කරන්නේ නිකන් නෝමල් ඩිග්‍රියක් නෙමෙයි. එයා කරන්නේ ව්‍යවසායකත්වයේ සම්බන්ධ ඩිග්‍රියක්. ඇයි ඒ? එයාට තියෙන හැකියාවල් තවදුරටත් වැඩි කරගන්න එයා try කරනවා. එයා මොකද කරලද? අධ්‍යාපනය තුලින්. ඒ වගේම අධ්‍යක්ෂකේ මට මොකද වෙනත් ව්‍යවසායකයෙක් එක්ක වැඩ කරලා අධ්‍යක්ෂකීමත් දැන් මම ගුරුවරයෙක් වෙන්න මට හේතුවක් වෙන්න පුළුවන්. මොකද? මම එක එක ගුරුවරුත් එක්ක පොඩි කාලේ ඉඳලා හැසිරීලා මට ගුරුවරයෙක් වෙන්න පුළුවන් වුණා. පැහැදිලි? ඒ කියන්නේ තම අධ්‍යක්ීම වලින් ප්‍රයෝජන ගන්න. ඒතකොට අලුත් ව්‍යාපාරික හැකියාවන් වර්ධනය කරගන්න පුළුවන්. මොකද? ඒ ඔයාගේ වටපිටාවේ ඉන්න කට්ටිය දැකලා සහ ඔයා මොකක් හරි කාර්යයක දිගින් දිගටම නිරත වෙලා ඒකෙන් ලබන පළපුරුද්දෙන් මොකද? ව්‍යවසායකත්වය වැඩි දියුණු කරගන්න පුළුවන්. පැහැදිලි? ඒ කියන්නේ අධ්‍යක්ීමක් ලැබලා ඒ අධ්‍යක්ීමෙන් ඔයාට අලුත් දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඕක තමයි මොකද? අපි කතා කරේ ව්‍යවසායකත්වය ගැන. ඔන්න ව්‍යවසායකත්වය කොටස සමාප්තයි. ව්‍යවසායකත්වයේ ඔක්කොම කොටස මෙතනින් එහාට විභාගෙට අහන්න දෙයක් නැහැ. විභාගෙට අහන ඔක්කොම ඔන්න මම කතා කරලා තියෙනවා. විභාගෙට මෙතනින් එහාට අහන්න දෙයක් නැහැ. විභාගෙට අහන්න ඕන ඔක්කොම කතා කරලා තියෙන්නේ. මං මොකද්ද? සියලුම දේවල් විභාගයට අවශ්‍ය සියලුම දේවල් මෙතන අපි කතා කරලා තියෙන. ඒක නිසා බය වෙන්න එපා. කිසිසේත්ම බය වෙන්න දෙයක් නැහැ. මේක විභාගෙට ඕන කරන හැමදේම තියෙනවා. කිසිසේත්ම බය වෙන්න දෙයක් නැහැ. ඒක නිසා මොකද්ද? ඒක නිසා මේ රෙකෝඩින් එක බලන්න ආපු නැති කට්ටිය මේක බලලා ආපු නැති කට්ටියට මේක යවලා මේ වැඩ ටික අනිවාර්යෙන් පිළිවෙලට කරගෙන යන්න. මොකද අපිට දවස් 20යි පාඩම් 18යි. දැන් පාඩම් සම්පූර්ණ පාඩමක් ඉවර කරලා තියෙනවා. මොකද ව්‍යවසායකත්වයත් සංවිධානත් ඉවරයි. ඒක day 2 එක ඔයාලා මට කතා කරලා ඉල්ල ගන්න. හරිද?
එතකොට day 2 day 1 එකේ දාලා ඇති මම YouTube එකේ දානවා මේක. ඊට පස්සේ මේකත් මම YouTube එකේ දානවා. ඊට පස්සේ ඊටු ඒවා අපගේ මැසේජ් එකක් දාලා ඉල්ල ගන්නවා ඔයාලා. සියලුම දේවල් රෙකෝඩින් ටික හම්බ වෙනවා. පාඩම් 18 දවස් 20 පාඩම් 18. හරිද? සියලුම දේවල් ඔයාලට හරියට ඉගෙන ගන්න. හරියට ඉගෙන ගන්න පොඩ්ඩක් ස්පීඩ්. මොකද දැන් කෙලවිලා ඉන්න ළමයෙක්ට මේක ටිකෙන් ගොඩ යන්න පුළුවන් හොඳම chance එක තමයි මෙන්න මේ දවස් 20යි පාඩම් 18යි කියන ප්‍රෝග්‍රෑම්. එහෙනම් ජය වේවා කටිය වැඩ ටික කරන්න. අද කරපු කොටස හොඳට බලාගෙන නෝට් එක ගහගන්න, නෝට් කම්ප්ලීට් කරගන්න, ටියුට් එක නැති කට්ටිය මගේ ඉල්ල ගන්න. සියලුම දේවල් සුපිරිය වැඩ ටික කරගෙන ගේමක් ගහන්න. තව මාස 7ක් 6ක් වගේ පොඩි කාලයක් තියෙනවා. මේ මාස 7 6 ඇතුලේ සුපිරි ගේමක් ගහන්න ඔයාලා රෙඩි වෙලා ඉන්න. එහෙනම් කටියටම ජය වේවා සුබ දවසක්.